ගොඩක් වෙලාවට ලංකාවේ කෙල්ලෝ තමන්ගේ හිතේ තියෙන දේ කෙලින්ම කියන්නේ නැහැ. හැබැයි ඒ අය නොදැනුවත්වම දෙන පුංචි සංඥා තේරුම් ගන්න පුළුවන් නම් ඔයාට පුළුවන් අනවශ්‍ය විදිහට කාලය නාස්ති නොකර එයාගේ හිත දිනා ගන්න. පළවෙනි ලකුණ ඔයා වෙන වැඩක ඉන්න වෙලාවට එයා හොරෙන් ඔයා දිහා බලන් ඉන්නවද? ඔයා එකපාරටම එයා දිහා බැලුවම එයා බිම බලා ගන්නව නම් හෝ ලැජ්ජාවෙන් hina වෙනව නම් ඒක අහම්බයක් නෙමෙයි. ඒ කියන්නේ එයාගේ අවධානය තියෙන්නේ ඔයා ගාවයි. දෙවෙනි දේ තමයි ඔයා හාම්බෙන් කියපු පුංචි දේවල් පවා එයාගේ මතක තියෙනවා. උදාහරණයකට ඔයා කැමතිම කෑම නැත්නම් ඔයාගේ බල්ලාගේ නම වගේ දේවල් එයා ආයේ මතක් කරනවා නම් ඒ කියන්නේ එයා ඔයා කියන දේවල් වලට හදවතින්ම ඇහුම්කන් දෙනවා. තුන්වෙනි ලකුණ තමයි මිරර් කිරීම. ඔයා අතක් බැඳගත්තොත් එයාත් නොදැනුවත්වම එහෙම කරනවා. ඔයා ටිකක් නැමුණොත් එයාත් ඔයා දෙසට නැමුරු වෙනවා. මේක මනෝවිද්‍යාත්මකව සිද්ධ වෙන දෙයක්. කෙනෙක් තව කෙනෙක්ට ආකර්ෂණීය වුණාම මේ දේ වෙනවා. හැබැයි මතක තියාගන්න මේ ලකුණු එකක් දෙකක් තිබුණා කියලාම මදි. අන්තිම ලකුණ තමයි වැදගත්ම එක. ඒක දැනගත්තොත් ඔයාට කිසිම සැකයක් ඉතිරි වෙන්නේ නැහැ. හතරවෙනි ලකුණ පිරිසක් ඉන්න තැනක වුණත් එයා හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඔයාට ළඟින්ම ඉන්නද? නැත්නම් කතා කරද්දී ඔයාගේ අතට හෝ කරට පුංචි තට්ටුවක් දානවද? මේ වගේ ඇක්සිඩන්ටල් ටච් කියන්නේ එයා ඔයා එක්ක ගොඩක් කම්ෆර්ට් කියලා පෙන්වන ලකුණක්. පස්වෙනි දේ එයා යාළුවෝ එක්ක හයියෙන් කෑ ගහලා කතා කරලා ඔයා ළඟට ආවම කටහඬ මොලොක් කරලා හරි හුරතල් විදියට හරි කතා කරනවා නම් ඒක ලොකු ලකුණක්. කෙල්ලෙක් තමන් කැමති පිරිමියා ඉදිරියේ වඩාත් ආකර්ෂණීය වෙන්න උත්සාහ කරනවා. හයවෙනි ලකුණ තමයි එයාගේ යාළුවෝ. ඔයාව දකිද්දි එයාගේ යාළුවෝ ඔයාව විහිළුවට හරි කොනිත්තනවා නම් නැත්නම් ඔයා දකින්නේ නැති වෙලාවට යාළුවෝ ඔයා දිහා බලලා hina වෙනව නම් බ්‍රෝ එයා ඒ යාළුවන්ට ඔයාගෙන කියලා ඉවරයි. අන්තිම සහ වැදගත්මදී එයා කොච්චර කාර්යබහුල වුණත් ඔයාගේ මැසේජ් එකකට රිප්ලයි කරන්න නැත්නම් ඔයා එක්ක කතා කරන්න වෙලාව හදා ගන්නවා නම් අනිවාර්යයෙන්ම එයාගේ හිතේ තියෙන්නේ ඔයා විතරයි. මේ ලකුණු 7න් කීයක් ඔයාට ගැලපෙනවද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තව වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.